දන්ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා පෞද්ගලික සේවයට යොමු වන රෝගීන්ට වැදගත් වන කරුණු කිහිපයක් මම අද කියන්න බලාපොරොත්තු වෙන්නේ. මේ පෞද්ගලික ශාස්ත්‍රයට ගිහිල්ලා ප්‍රතිකාර ලබා ගන්න රෝගීන් බොහෝ විට මේ මිල ගණන් වල වෙනස පිළිබඳව සැසඳීමක් සිදු කරනවා. ඒ කියන්නේ අහවල් වෛද්‍යවරයා ළඟ මෙන්න මේ විදිහේ මිලකට තිබෙන්නේ. තවත් වෛද්‍යවරයෙක් ළඟ ප්‍රතිකාර මෙන්න මේ විදිහේ මිලකට යන්නේ. මේ ආදී වශයෙන් සැසඳීමක් සිදු කරනවා. ඒක සාමාන්‍ය මාකට් එකක හැටි. ඒක වරදක් නෙමෙයි. නමුත් මෙහෙම මිල ගණන් වෙනස් වෙන්නේ ඇයි කියන එක සම්බන්ධ එක සාධකයක් මම අද කතා කරන්න කැමතියි. ඒක සාධකය තවත් විශේෂ සාධක කීපයක් තිබෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් දැනගත යුතු කාරණයක් තිබෙනවා ඔබ. ඒක මම අද කියන්න කැමතියි. ඒ කරුණ මොකක්ද කියලා. ඒ තමයි මේ දන්ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය වල තියෙනවා විවිධ ගුණාත්මක වෙනස්කම්. අපි කියන qualities එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් වල වෙනස්කම් තිබෙනවා. අපි හිතමු තද පුරවන්න භාවිතා කරන අමුද්‍රව්‍යයක් කියලා. මේ අමුද්‍රව්‍ය අපිට ලෝක විවිධ රටවල් වලින් ආනයනය කරලා ලංකාවට එනවා. ඒකට අපි දන්නවා අපේ මොබයිල් ෆෝන් එකක් ගත්තා. ඒ කියන්නේ ඕනම බඩුවක් ගත්තම මේකේ ගුණාත්මක භාවය වෙනස් වෙනවා. ඒ අනුව මිල වෙනස් වෙනවා. එතකොට අපිට සමහර ලාවට එක දුරකථන වර්ගයකින් ඒ කියන්නේ මොබයිල් ෆෝන් වර්ගයකින් තියෙන සර්විස් එක නැත්නම් ඒකේ ක්වොලිටි එක තව එකකින් බලාපොරොත්තු වෙන්න බෑ. මම රටවල් වල නම් කියන්න යන්නේ නැහැ. ඒක වෙනම කතන්දරයක් නිසා. නමුත් අපි ගමු ඔය විදිහටම දන්ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාරවලදී භාවිතා වෙන මේ අමුද්‍රව්‍ය වලත් ඒ බ්‍රෑන්ඩ් එක අනුව ක්වොලිටි එකේ වෙනසක් තියෙනවා. කොච්චර හොඳට මේක තතට බැඳෙනවද? ඒක අපේ හැම සහ අනිකුත් දේවල් සමග තියෙන රියැක්ෂන් එක කොහොමද? ඒ වගේම කල්පවැත්ම කොහොමද? පෙනුම කොහොමද? අන්න ඒ විදිහේ කරුණු හුඟක් බලපානවා මේ ගුණාත්මක භාවය සම්බන්ධව මේ මැටීරියල්ස් වල අපි කල්පනා කරද්දී. දැන් මේ ගුණාත්මක භාවය වෙනස් වෙනකොට, ඒ කියන්නේ ගුණාත්මක භාවය වැඩි වෙනකොට මේ අමුද්‍රව්‍ය වල මිල ගණන් වැඩි. ගුණාත්මක භාවයෙන් අඩු වෙනකොට මිල ගණන් අඩුයි. ඒතකොට ගුණාත්මක භාවයෙන් වැඩි අමුද්‍රව්‍යයක් මැටීරියල් එකක් භාවිතා කළොත් තමයි වඩා ගුණාත්මක ප්‍රතිකාරයක් රෝගියාට දෙන්න පුළුවන්. ඒ කියන්නේ යම්කිසි විදියකට ඒ දන්ශල්‍ය වෛද්‍යවරයා පාවිච්චි කරන මැටීරියල්ස් හොඳ නම් එහෙම නැත්නම් වඩා ගණන් කියන්නේ වඩා ගුණාත්මක ඒවා දෙනවා නම් ඔහු ඒකට වැඩි පියතමක් කරන්න ඕන මිලදී ගැනීමේ. එතකොට નિરાයාසයෙන්ම ඔහුගේ ප්‍රතිකාරය සාමාන්‍යයෙන් ඉහළ මිලකට යනවා. නමුත් ඒකේ ක්වොලිටි එක හොඳයි. ගුණාත්මක භාවය හොඳයි. ඔබට යම්කිසි විදියකට ඉතා අඩු මිලකට පෞද්ගලික සේවය යම්කිසි වෛද්‍යවරයෙක් ප්‍රතිකාර කරනවා නම් බොහෝ විට ඉඩක් තිබෙනවා ගුණාත්මක භාවයෙන් අඩු අමුද්‍රව්‍ය භාවිතා කිරීමට. මම කියන්නේ නැහැ 100%ක් මෙහෙමයි කියලා. නමුත් බොහෝ විට ඉඩක් තිබෙනවා අඩු ගුණාත්මක භාවයෙන් අඩු ක්වොලිටි එකකින් යුතු අමුද්‍රව්‍ය භාවිතා කරනවා. මොකද මේ ප්‍රොෆිට් මාජින් එක මේ අමුද්‍රව්‍ය භාවිතා කරලා අනෙකුත් ආයතනයේ පුනරාවර්තන වියදම් කවර් කරාට පස්සේ යම්කිසි ලාභයක් පෞද්ගලික සේවය වෛද්‍යවරයාට එන්නේ නැත්නම් ඔහුට මේ ශල්‍ය ආයතනය පවත්වාගෙන යන්න බෑ. එතකොට මේ ප්‍රොෆිට් මාජින් එක අචීව් කරන්න එක්කෝ ගුණාත්මක බඩු භාවිතා කරලා ඉහළ මිලකට ගුණාත්මක ප්‍රතිකාර කරන්න ඕනේ. එහෙම නැත්නම් මිල අඩු බඩු භාවිතා කරලා එතන ප්‍රොෆිට් මාජින් එක එලෙසම තියාගෙන මිල අඩුවට මේ ප්‍රතිකාරය විකුණන්න පුළුවන්. ඉතින් දැන් මේකෙදි රෝගියාට වැදගත් වෙන්නේ රෝගියාට ඇත්තටම අද කාලේ මොකක් රෝගීන් මේක ගැන දැනුවත් ඒ වගේම තමන්ගේ දන්ශල්‍ය ප්‍රතිකාරය කතරම් කල් වළංගු වෙනවද කොතරම් කල් තිබෙනවද කියන එක තමන්ට නිරීක්ෂණය කරලා ඒ ගැන අවබෝධයකින් අවධානයකින් ඉන්නත් පුළුවන්. ඒ නිසා මේ අද කතාවේදී මට කියන්න අවශ්‍ය වෙන්නේ මේ දන්ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාරවලදී භාවිතා වන අමුද්‍රව්‍ය වල ගුණාත්මක භාවය වැඩි වෙනකොට මේකේ මිල වැඩි වෙනවා. එතකොට යම්කිසි වෛද්‍යවරයෙක් විසින් මිල ඉහළ ප්‍රතිකාරයකට යෝජනා කළත් ඒට හේතුව ඔහු ගුණාත්මක භාවයෙන් වැඩි අමුද්‍රව්‍ය භාවිතා කිරීම වීමට බොහොම ලොකු ඉඩක් තිබෙනවා. ඒ නිසා මේ මිල ගණන් සැසඳීමේදී අපි අර අපේ සිංහල ගැමි වහරේ තියෙනවා ලාභ වඩුවේ හිලක් තියනවා කියලා. ඒ කියන්නේ යම්කිසි විදියකට අතිශයින් මාකට් එකේ නැති මිලකට යම්කිසි භාණ්ඩයක් විකිනෙනවා නම් සේවාවක් ලැබෙනවා නම් එතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න ඕනේ. මේක සිහිය තබාගෙන තමන්ගේ ප්‍රතිකාර සඳහා එළඹෙන මෙන් රෝගීන්ට සිහිපත් කරන්න කැමතියි. දන්ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳව මුඛ සෞඛ්‍ය පිළිබඳව දැනුම ඔබට තවදුරටත් ලබා ගැනීමට අවශ්‍ය නම් මෙහි ඩිස්ක්‍රිප්ෂන් එකේ තිබෙන ලින්ක් එක හරහා අපගේ WhatsApp සමූහයට එකතු වන්නට පුළුවන්.